හොඳයි. අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ ඇනිමල් ලයිව් YouTube channel එකත් එක්ක. ඉතින් ඔන්න අද අපි අපේ ඕඩර් එකක් අරගෙන යන්න චික් බොක්සස් හදන ගමන් ඉන්නේ. ඉතින් ඔයාලා පැටව පෙට්ටි දැකලා ඇති මේවා. ඉතින් ඔන්න පැටව පෙට්ටි ටික හදන ගමන් තමයි ඉන්නේ. ඔයාලා වීඩියෝ එකක් ගේන්න හිතුවා. ඉතින් ඔන්න අපි ගාව යාලා දන්නවා දිනක් වයසේ පැටව වගේම ඉතින් විතර දමන ඔයාලා කියන RIR ඒ වගේම සුදු විතර දමන පැටව ගම් කිකිලි පැටවුන් මේ ඕන පැටව වර්ගයක් අපිට ඉන්නවා. ඉතින් ඒ වගේම ඔයාලට දවස් පැටව විතරක් නෙමෙයි අපිට සතිය සති දෙක සති තුන මාසය දක්වා වර්ධනය කරපු පැටවුනක් ලබා දෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔයාලා දන්නවා අපි ලංකාවේ ඕනම තැනකට ට්‍රාන්ස්පෝර්ට් කරලා දෙනවා. ඉතින් මේත් එහෙම ඕඩර් එකක් අරන් යන්න හදන ගමන් ඉතින් ඔන්න පැටව 2000ක් පමණ අපි අරන් යන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් ඒ වීඩියෝ එකත් මම ඔයාලට අරගෙන එන්නම්. ඉතින් අපි ඒ අතරතුර ඔන්න මේ බොක්සස් ටික හදන ගමන් තමයි ඉන්නේ පැටව ටික අරන් යන්න. ඉතින් ඔයාලට මම වීඩියෝ එකක් ගේන්න හදුවා. මොකද මේ පෙට්ටි ඔයාලට අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් අපිට කතා කරන්න සත්තු ප්‍රවාහනය කරන කෙනෙක් එහෙම ඉන්නවා නම් ඔබත් සුළුවට හෝ ව්‍යාපාරයක් කරන කෙනෙක්ට මේ වගේ බොක්ස් අවශ්‍ය නම් කියන්න අපිට බොක්ස් ලබා දෙන්නත් පුළුවන්. මගේ නම්බර් එක තමයි 0.783 451 494 0.783 451 494. ඉතින් ඔයාලා දන්නවා විතරක් නෙමෙයි අපි ගාව මම කලින් කිව්වා වගේ විතර දමන කිකිලි පැටවුන් දවසේ පැටවුන් ඒ වගේම සතිය සති දෙක සති තුන මාසය දක්වා වර්ධනය කරපු පැටවුත් ඉන්නවා. ඉතින් මේ පැටවුත් ඔයාලට ලබා දෙන්න පුළුවන්. ඉතින් මට කතා කරන්න මගේ නම්බර එක තමයි 0.783 451 494. ඉතින් අපි විශේෂයෙන්ම එන්නත් කරන ලද 100%ක් කිකිලි පැටවුන් වලට ලබා දෙන්න පුළුවන්. තෝරන ලද 100%ක් තෝරන ලද හරියටම තෝරන ලද කිකිලි පැටවුන් ඒ වගේම එන්නත් කරන ලද පැටවුන් අපිට ලබා දෙන්න පුළුවන්. ඉතින් ඔන්න අපේ බොක්ස් එකත් හදලා ඉවරයි. අපි වීඩියෝ එක කරන අතරතුරම ඔයාලට මම එකත් පෙන්නුවේ මේ. ඉතින් මේ පෙට්ටිය අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඒකටත් මට කතා කරන්න. අපි ගාව පෙට්ටි තියෙනවා ඔබට ඉතාමත් අඩු මිලට ලබා දෙන්න පුළුවන්. ඉතින් ඔන්න එහෙනම් කුකුල් පැටව අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඒත් මට කතා කරන්න. ගම් කිකිලි පැටවුන් ඒ වගේම RIR පැටවුන් සුදු විතර දමන පැටවුන්. ඉතින් මේ ඕනම් පැටව වර්ගයක් අපි ගාව ඉන්නවා. මගේ නම්බර එක තමයි 0.783 451 494. එහෙනම් අපේ channel එක subscribe කරලා තියන්න. තවත් දවසක මේ වගේම වීඩියෝ එකකින් හමු වෙමු.